මේ දවස්වල හැමතැනම සරසලා තියෙනවා. චර්ච් එක ඇතුළෙත් පොඩ්ඩක් සරසලා තියෙනවා. ඉතින් ඒකට හේතුව අපි කවුරුත් දන්නවා නේද? ඉතින් මං හිතුවා අද දවසේ ඒ ගැන කතා කරමු කියලා. නත්තල ගැන. ක්‍රිස්මස් ගැන. කිස්මස් නෙමෙයි. ගොඩක් අයට ලංකාවේ ඉන්න ගොඩක් ක්‍රිස්තියානි අයට පවා ක්‍රිස්මස් කියන්නේ කිස්මස්. මස් කාලා බාබිකියු දාලා හෝටල් වල හොඳට පාට නැත්නම් පාටි ගිහිල්ලා නේද? ඒවා තමයි ගොඩක් තියෙන්නේ කිස්මස්. ක්‍රිස්මස්. සමහර අයට ඒක එක්ස්මස් වෙලා. ඉතින් මම එක්ස්මස්ද ක්‍රිස්මස්ද කියලා පැහැදිලි කරගමු. ඒ විතරක් නෙමෙයි මේ වැදගත් නැත්නම් මුළු ලෝක ඉතිහාසය වෙනස් කරපු සිදුවීම් මාලාවක ආරම්භය සිදුවෙච්ච ක්‍රිස්තුස් වහන්සේගේ උපත තමයි අපි මේ කාලයේදී සමරන්නේ. දැන් මේ ගැන ගොඩක් වාද විවාද ඇති වෙලා තියෙනවා. එකක් තමයි යේසුස් වහන්සේ ඇත්තටම ඉපදුනේ මේ කාලයේද කියලා. ඒ වගේම සමහර වෙලාවට සාකච්ඡා වෙනවා අපි නත්තල සැමරිය යුතුයද කියලා. ඉතින් ඒක නිසා මං හිතුවද දවසේ ඒ සම්බන්ධව කතා කරමු කියලා. ඉතින් ඒකට හේතුව තමයි සමහර දේවල් අපි ක්ලියර් කරගමු, පැහැදිලි කරගමු. වෙන දේවල් වලට අනුව නෙමෙයි දෙවියන් වහන්සේගේ වචනයට අනුව. මොකද මේ කාලේ විකෘති පණිවිඩ එනවා ගොඩක්. හරිද? යේසුස් වහන්සේගේ උපත නැත්නම් උන්වහන්සේ මේ පොළවට මිනිස්සෙක් විදිහට ළමයෙක් විදිහට බිහිවීම ඊටාම වැදගත් සිදුවීමක්. දැන් ඒක සිදු වෙච්ච කාලය නැත්නම් ඒක සිදු වෙච්ච දිනය බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ. හැබැයි ඒකට චුට්ටි ඉඟි දීලා තියෙනවා අපිට හිතා ගන්න පුළුවන් විදිහට. හොඳයි. දැන් ඉස්සල්ලාම අපි බලමු යේසුස් වහන්සේගේ උපත සිද්ධ වුණේ කොහොමද? ඒ සිදුවීමත් එක්ක සිදුවෙච්ච කාරණා කොහොමද සිද්ධ වුණේ කියලා බයිබලයට අනුව. හරිද? අපි ඉස්සලා ඒක බලමු. ඉස්සලාම අපි පෙරලමු යොහාන් පොතට. යොහාන් 1:1 ඉඳලා කියවන්න 1 2 3 4 එකක් කියවන්න. පටන් ගැනීමේදී වාක්‍යානෝ සිටිසේක. වාක්‍යානෝ දෙවියන් වහන්සේ හා සමග සිටිසේක. වාක්‍යානෝ දෙවියන් වහන්සේව සිටිසේක. දැන් ඕක අපි දන්නවා පටන් ගැනීමේදී කියන්නේ ආරම්භයේදී. දැන් උතන ආරම්භයේදී කියලා කිව්වහම ඕකේ අර්ථවත් වෙන්නේ අර උප්පත්ති එකේ වචනය. උප්පත්ති එකේ මොකද තියෙන්නේ? පටන් ගැනීමේදී. In the beginning. ආරම්භයේදී. ඒ ආරම්භය කියන්නේ සදාකාලික වූ ආරම්භයක්. හරිද? උප්පත්ති එකේ කියනවා සදාකාලික වූ ඒ ආරම්භයේදී එලෝහිම් සිටියා කියලා. එතන හීබ්‍රු භාෂාවෙන් ලියවිලා තියෙන්නේ එලෝහිම් කියන වචනය. හීබ්‍රු භාෂාවේ ඉම් කියලා වචනයක් අවසාන වුණොත් ඒක බහුවචන. හරිද?
ඒ නිසා එලෝහිම් කියන්නේ එල් කියන්නේ දෙවියන් වහන්සේ, එලෝහිම් කියන්නේ බහු වචන. ඒ කියන්නේ එක්කෙනෙකුට වඩා ඉඳලා තිනවා ආරම්භයේ ඉඳලා. ඒතර යොහාන් 1:1 කියනවා ඒ ආරම්භයේදී වාක්‍යානෝ දෙවියන් වහන්සේ සමග සිටියා. හරිද? ආරම්භයේදී වාක්‍යානෝ සිටියා. එහෙමයි පටන් ගන්න. නේද? ආරම්භයේදී වචනය සිටියා. තිබුණා නෙමෙයි. සිටියා. වචනය දෙවියන් වහන්සේ සමග සිටියා කියලා ඊළඟට කියනවා වචනය දෙවියන් වහන්සේ සිටියා. ඒක තමයි උප්පත්ති 1:1 එලෝහිම් කියලා කිව්වේ. බහු වචන. පියාණන් පුත්‍රයාණන් ශුද්ධාත්මය. තුන්දෙනාම ආරම්භයේ ඉඳලම හිටියා. දැන් ඊට පස්සේ අපි දකිනවා 2 3 4 කියවන්න. උන්වහන්සේ පටන් ගැනීමේදී දෙවියන් වහන්සේ සමග සිටිසේක. උන්වහන්සේ කරන කොටගෙන සියල්ල සාධන ලද්දේය. සාධන ලද කිසිවක් උන්වහන්සේ නැතුව සාධනු නොලද්දේය. උන්වහන්සේ තුල ජීවනය තිබුණේය. ඒ ජීවනය මිනිසයන්ගේ ආලෝකය වූයේය. උන්වහන්සේ තුල ජීවනය තියෙනවා. ලයිෆ්. ජීවනය කියන්නේ සදාකාලික ජීවනය. උන්වහන්සේ තුල තමයි ජීවනය තියෙන්නේ. හරිද? ඒ ජීවනය මිනිස්සුන්ට ආලෝකයක් වුණා. හරිද? ඒක ආරම්භයේ ඉඳලා තිබුණා. ආරම්භයේ ඉඳලා හිටියා. දැන් ඊට පස්සේ මොකද කියන්නේ? 12 වෙනි පදේ. 12 13 14 ඒ ටික කියවන්න. නමුත් යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගන්තෝද එනම් උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහාගත්තෝද ඔවුන්ට දෙවියන් වහන්සේගේ දරුවන් වෙන්න උන්වහන්සේ බලය දුන්සේක. ඔව්හු ලේන්වත් මාංශයේ කැමැත්තෙන්වත් මිනිස්යාගේ කැමැත්තෙන්වත් නොව දෙවියන් වහන්සේගෙන් උපන්නෝය. ඊට පස්සේ ඊළඟ පදේ කියවන්න. තවද වාක්‍යානෝ මාංශවත් වී කරුණාවෙන්ද සත්‍යෙන්ද පූර්ණව අප අතරේ වාසය කළසේක. චොට්ටක් ඉන්න මොකද කිව්වේ? වාක්‍යානෝ අර ආරම්භයේදී සිටියා වූ වාක්‍යානෝ මාංශවත් වුණා. මාංශවත් වෙලා මෙන්න අපි සමග අපි අතර ජීවත් වුණා. ඊට පස්සේ යොහාන් කියනවා ඊළඟට මොකද්ද කියන්නේ? ඊටු ටික කියවන්නේ පදේ. පියාණන් වහන්සේ වෙතින් වූ ඒකජාතක පුත්‍රයාණන් වහන්සේගේ මහිමය වැනි උන්වහන්සේගේ මහිමය දුටිමිව. මහිමය අපි අත්දැක්කා කියලා තියෙනවා. ඒ මහිමය පියාණන් වහන්සේගේ මහිමය උන්වහන්සේ තුල තිබුණා. ඒක අපි අත්දැක්කා. යොහාන් කියන්නේ. දැන් මේ වචනය මාංශවත් වුණේ යේසුස් වහන්සේ මේ පොළවට ආපු වෙලාවේ. දැන් යේසුස් වහන්සේ මේ පොළවට මිනිසෙක් විදිහට ආවේ මොන අවස්ථාවේද? අපි හිතනවා මේ නත්තල අපි සමරන මේ ඉපදිච්ච කාලේ කියලා. දැන් පස්සේ මම කියන්නම් මොන කාලෙද කියලා. ඒක අදාළ නැහැ මෙතනට. දැන් පස්සේ මම කියන්නම්. නමුත් යේසුස් වහන්සේ උපදින්න බිහි වෙන්න ඉස්සලා මරියගේ කුසේ මාස 9ක් හිටියා. නේද? එතකොට යේසුස් වහන්සේ මාංශවත් වුණේ බිහි වෙච්ච වෙලාවේ නෙමෙයි. මොකද කුසට දරුවෙක් පිළිසිඳගත් මොහොතේ ඒ දරුවට ජීවනය තියෙනවා. හරිද? එතකොට යේසුස් වහන්සේ පිළිසිඳ ගත්තේ මොකක් නිසාද? කවුරු නිසාද? මිනිස්සෙකුගේ කැමැත්තක් නිසාද?
ලේ වලින්ද නැහැ. දෙවියන් වහන්සේගේ සැලැස්ම කැමැත්ත නිසා සහ ශුද්ධාත්මයන්න් වහන්සේගේ ක්‍රියාවක් නිසා. එතකොට යේසුස් වහන්සේ මාංශවත් වුණේ මරියගේ කුස ඇතුලේ බිහි වෙන්න මාස 9කට ඉස්සෙල්ලා. ඒතර ඇත්තෙන්ම උන්වහන්සේ පොළවට ආවේ අර ඉපදිච්ච දවසේ නෙමෙයි. හරිද? ඊට ඉස්සෙල්ලා. හොඳයි. හැබැයි අර අපි සාමාන්‍යයෙන් ළමයෙක්ගේ උපතනේ සමරන්නේ නේද? පිළිසිඳ ගැනීම සමරන්නේ නැහනේ. බර්ත්ඩේ කේක් කපන්නේ නේද? දැන් බර්ත්ඩේස් වලට නේද? ඔයගොල්ලෝ එහෙම කරන්නේ නැද්ද? සමරනවා නේද හිටපු ගමන් ඉතින් එහෙම කරන්නේ ඉපදිච්ච දවස්. ඉතින් ඒක නිසා මොකද අර කුස ඇතුලේ ඉන්නවට වඩා අර එළියට ආවහමනේ අපි දකින්නේ ඔක්කොම. ඉතින් ඒක නිසා තමයි ඒක ටිකක් වැඩියෙන් සමරන්නේ. දැන් යේසුස් වහන්සේ ඉපදුනා දරුවෙක් හැටියට අන්න ඒ සිදුවීම් ටික ලියලා තියෙනවා ලූක් පොතේ සහ මතෙව් පොතේ. ඒවල අපි පොඩ්ඩක් ලූක් පොතට ඉස්සෙල්ලා පෙරලමු. ලූක් 2 එකේ ඉඳලා කියවන්න 6 දක්වා. 6 නෙමෙයි 7 දක්වා. තවද මේ දවස්වලදී මුළු ලෝකයාගේ ලේඛනයක් ගැනීමට කායිසර් අගෝස්තුස් කෙරෙන් නියෝගයක් නිකුත්ව ගියේය. මේ වනාහි කිරේනියස් සිරියායේ ආණ්ඩුකාරයාව සිටියදී කළ පළවැනි ලේඛනයයි. සියල්ලෝ ලියවෙන්න තම තමුන්ගේ නුවරවලට ගියෝය. යෝසෙෆ්ද දාවිද්ගේ වංශයටත් පෙළපතටත් අයිති බැවින් තමාට විවාහබස් දුන් ගර්භණීව සිටි මරියා සමග ලියවෙන්න ගලිලේ වූ නාසරෙත් නුවරින් පිටත්ව යුදයේ බෙත්ලෙහෙම නම් දාවිද්ගේ නුවරට ගියේය. තවද ඔවුන් එහි සිටියේදී ඇගේ වදන කාලය සම්පූර්ණ විය. ඈ කුළුඳුල් පුත්‍රයා වදා රෙදි වලින් ඔතා නවාතැන් ගෙයි ඔවුන්ට ඉඩ නොතිබුණු බැවින් ගවයන් කන ඔරුවක බෑවුවාය. හොඳයි. දැන් මොකද කරේ? අපි මේ කතාව හොඳට දන්නවනේ නේද? යේසුස් වහන්සේ ඉපදුනහම හරක් මඩුවේ ගව ඔරුවේ එයාව තැන්පත් කරලා තිබ්බා. දැන් ඔය සිදුවීම ඔහොම සිදු වෙන වෙලාවේ සිද්ධ වුණාට පස්සේ තව සිදුවීමක් සිදු වෙනවා ඊට කිලෝමීටර් 2-3ක් එහායින්. හරිද? ඒක තියෙනවා 8 වෙනි පදේ ඉඳලා. කියවන්න. තවද එම රටෙහි එඬේරු රෑ යාමෙන් යාමයට තමුන්ගේ බැටළු රැළ ප්‍රවේශම් කරමින් පිට්ටනියෙහි සිටියෝය. එවිට ස්වාමින් වහන්සේගේ දූතෙක් ඔවුන් ළඟ සිටියේය. ස්වාමින් වහන්සේගේ තේජස ඔවුන් අවට බැබළුණේය. ඔහු අතිශයින් බයපත් වූහ. දේවදූතයා ඔවුන්ට කතා කොට බය නොවෙල්ලා බලව මුළු සෙනගට මහත් ප්‍රීති උපදවන යහපත් ආරංචි නුඹලාට ගෙනෙමි. චුට්ටක් කියන මොකද කිව්වේ? මුළු සෙනගට මහත් ප්‍රීති උපදව. මහත් ප්‍රීති උපදව. කවුද කියන්නේ මේ? දේවදූතයා. ඒ කියන්නේ මේ සිදුවීම ප්‍රීතිමත් දෙයක් නේ. මොකද්ද? යේසුස් වහන්සේගේ උපත උන්වහන්සේ මේ ලෝකයට ඉපදීම ප්‍රීතිමත් දෙයක් කියලා කියන්නේ කවුද? දේවදූතයෝ. හරිද? කියවන්න. මක්නිසාද ස්වාමී වූ ක්‍රිස්තුස් නම් ගැලවුම්කාරයෙක් නුඹලාට දාවිද්ගේ නුවර අද උපන්සේක. අන්න මොකද්ද කියන්නේ? දාවිද්ගේ නුවර උපන්සේක. දැන් අපි ඕක අහලා තියෙනවා ඕන තරම්. හැබැයි මම මීට අවුරුදු සමහරවිට ගිය අවුරුද්දේ ඊශ්‍රායලට ගිය වෙලාවේ තමයි වැටහුනේ මේ කතන්දරයේ සම්පූර්ණ අර්ථය. ඇයි දන්නවද?
අපි මෙච්චර කල් හිතන් හිටියේ අර දාවිද්ගේ නුවර කියන බෙත්ලෙහෙමේ එක තැනක යේසුස් වහන්සේ ඉපදුනා. ඒකේ නිකන් අර කැලේ හිටපු මොනවාද එඬේරුන්ට තමයි මේ ඒන්ජල්ස්ලා ගිහිල්ලා කිව්වේ අන්න අහවල් තැන ඉපදිලා තියෙනවා කියලා. අපි එතනට ගියාම තමයි තේරුනේ ඒ ස්ථානයේ වැදගත්කම. මොකක්ද දන්නවද? මේ යේසුස් වහන්සේගේ උපත ප්‍රකාශ කරන්න දූතයෝ ගියේ වෙන කොහෙටවත් නෙමෙයි. දාවිද්ගේ ගෙදරට. දාවිද්ගේ ඉඩමේ හිටපු එඬේරුන්ට තමයි දූතයෝ කිව්වේ අන්න අද දාවිද්ගේ නුවර උඹලට ගැලවුම්කාරයෙක් ඉපදුනා. වෙන එඬේරුන්ට නෙමෙයි. එඬේරු ඉඳදී ඕන තරම්. දාන්න පින්තූරේ. මේක තමයි ඒ ස්ථානය. ඔතන තමයි එඬේරු හිටියේ. හරි? ඊළඟ ෆොටෝ එක දාන්න. මේ තමයි දාවිද්ගේ නිවස තිබිච්ච තැන. දාවිත් අර ගීතාවලිය 23 ලියනකොට දාවිත් දැක්ක නිල් තන ගොදුරු බිම් අර දිය පාරේ එහෙම තියෙන අනිත් පැත්තේ අර අනිස්සර වින්තුර හොඳට පේන්න තිබුණා. ඒ වගේ ඒ ස්ථානේ හිටපු එඬේරුන්ට තමයි දූතයෝ ගිහිල්ලා කිව්වේ අද දාවිද්ගේ නුවර නුඹලට ගැලවුම්කාරයෙක් ඉපදිලා තියෙනවා. හරි. ඒකට හේතුව තමයි දාවිත් රජතුමා තමයි මුළු ඊශ්‍රායලය එක්සත් කරපු රජතුමා. ඒ වගේම ඊශ්‍රායල් වරුන්ගේ හිටපු එඬේර රජතුමෙක්. දාවිත් කියන්නේ එඬේරෙක්. දාවිද්ගේ ඉඩමේ හිටපු එඬේරන්ට තමයි දූතයෝ ගිහිල්ලා කිව්වේ අන්න නුඹලට ගැලවුම්කාරයෙක් ඉපදිලා. ඇයි ඒ ඉපදිච්ච කෙනා තමයි යහපත් එඬේරා. මිනිස්සුන්ව රැක බලා ගන්න ලෝකයේම ඉන්න මිනිස්සුන්ට ගැලවීම ගේන විතරක් නොව ඒ අයගේ කඳුළු පිස දමන යහපත් එඬේරා ඉපදිලා තියෙනවා කියලා දාවිත් කියන එඬේරගේ ඉඩමේ හිටපු එඬේරුන්ට තමයි දූතයා ගිහිල්ලා කිව්වේ අන්න ඉපදිලා තියෙනවා ගිහිල්ලා බලන්න. හොඳයි. ඊට පස්සේ වෙච්ච දේවල් අපි දන්නවා. දැන් යන් මතෙව්. දැන් සමහර වෙලාවට අපි ඔය නත්තල් කාලෙදී ඒක සමරන්න එක එක දේවල් කරනවනේ නේද? දැන් හොඳයි මම ඒකට නම් පස්සේ. ඒකට නම් පස්සේ. මේක කියවලයි. මතෙව් 2:1 සිට තවද හෙරෝද රජුගේ දවස්වල යුදයේ බෙත්ලෙහෙමෙහි යේසුස් වහන්සේ උපන් කල පූර්ව දිසාවෙන් ශාස්ත්‍ර වංශයෝ යෙරුසලමට ඇවිත් යුදෙව්වරුන්ට රජව උපන් තැනන් වහන්සේ කොතැන්නිද? මක් නිසාද? අපි උන්වහන්සේගේ තාරකාව පූර්ව දිසාවෙහි දැක උන්වහන්සේට নমස්කාර කරන පිණිස ආවෙමු යයි කීවේය. හොඳයි. දැන් ඔන්න ඔය කතාව අල්ලගත්ත ගමන් මොකද්ද වෙන්නේ? කවුරු හරි කවදා හරි එක්ක නාට්‍යයක් හදපු කෙනෙක් හරි චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක් හරි මොකද්ද කරේ? ඔන්න යේසුස් වහන්සේ ඉපදිච්ච දවසේ තාරකාවක් පෑවුවා කියලා මේක වල්ග තාරකාවක්ලු මේක කොමට් එකක්ලු මේක හේලිස්ගේ තාරකාවලු අරයාගේ තාරකාව කිය ඔන්න නම් කරගන්න ගත්තා. සම හරක්
අය කියන්න ගත්තා මේ ශාස්ත්‍රවන්තයෝ කියලා ආවේ කවුද මේ ඇස්ට්‍රොලොජර්ස් කවුද අර හදහම් බලන්නේ. ඉතින් ඒක නිසා ක්‍රිස්තියානි අපි හඳහම් බැලුවට කමක් නැහැ. මොකද යේසුස් වහන්සේ ඉපදිච්ච වෙලාවේ ඒ හඳහම්කාරයෝ තමයි ආවේ කියලා ඒ ගැන ඔන්න කතා කරන්න ගත්තා. මොකද මේ තාරකාව කියලානේ කිව්වේ නේද? මේක තියෙන තාරකාවනේ. හැබැයි මේක තව පොඩ්ඩක් කියවුවාම පොඩි ප්‍රශ්න ටිකක් මතුවෙනවා. පොඩ්ඩක් කියවලා බලමු. දැන් පොඩ්ඩක් ඉස්සෙල්ලා මේගොල්ලෝ මොකද්ද කිව්වේ? මේ ශාස්ත්‍රවන්තයෝ කී දෙනෙක් ආවද? 3 දෙනා. කී දෙනෙක් ආවද? උත්තර දෙන්න බයයි නේ. බයයි. කොහෙද තියෙන්නේ 3 දෙනෙක් ආවා කියලා? මට පෙන්වන්න බයිබලේ කොහේ හරි තියෙනවද කියලා 3 දෙනෙක් ආවද කියලා? කොහේ හරි ලියවිලා තියෙනවද 3 දෙනෙක් ආවා කියලා? නෑ නේද? එහෙනම් අපි දන්නේ නැහැ. එච්චරයි. නිකන් මේකට එකතු කරන්න එපා අනවශ්‍ය දේවල්. අපි දන්නේ නැහැ. ශාස්ත්‍රවන්තයන් කිව්වම එක්කෙනෙකුට වඩා නම් ඇවිල්ලා තියෙනවා. ෂුවර්ද? එක්කෙනෙකුට වඩාව කී දෙනෙක් ආවද අපි දන්නේ නැහැ. එච්චර. දන්නේ නැත්තම් නැහැ කියන්නේ. එච්චරයි. මම දන්නේ නැහැ. සියල්ල දත් සුනිල් දත්ගේ මල්ලිලා ගොඩක් ඉන්න. ඔක්කොම දන්නවා වගේ තමයි පෙන්වන්නේ. දන්නේ නැත්තම් නෑ. මේක කියලා නැත්තම් නෑ. දන්නේ නෑ. එච්චරයි. දැන් ශාස්ත්‍රවන්තයන් ආවා. හරිද? 3 දෙනෙක් කියන්නේ හේතුව මොකද දන්නවද? උපකල්පනය කරන්න. හිතන්න. තෑගි වර්ග 3ක් ගෙනා. ඒතර එක්කෙනෙකුට ගේන්න පුළුවන් එක තෑගි වර්ගයක් විතරද? නීතියක් දාලා තියෙනවද එක්කෙනෙකුට ගේන්න පුළුවන් එක જાතියයි කියලා? 4 දෙනෙකුට එක જાතියක් ගේන්න බැරිද? නීතියක් තියෙනවද කොහේ හරි? right. අනිත් එක මෙතන ශාස්ත්‍රවන්තයන් කියලා පරිවර්තනය කරලා තිබුණාට සිංහල බයිබලේ ඒකේ ඉංග්‍රීසියෙන් කියන්නේ wise men කියලා. ඒකේ අර්ථය මොකක්ද දන්නවද? පඬිවරු. රාජකීය පවුල් වලට අයිති පඬිවරු. ඒ කියන්නේ ඒගොල්ලෝ තමයි අර පුරාතනයේ හිටියා මිනිස්සු. ඒගොල්ලෝ එක එක රටවල් වල දේවල් අධ්‍යයනය කරනවා. ඒක ඒගොල්ලන්ට හරි ඉන්ටරෙස්ටිං. හරි. ඒක කරන්න පුළුවන් රජවරුන්ට විතරයි. මොකද සල්ලි තියෙන ඉතින් ඒගොල්ලන්ට හම්බ කරන්න දෙයක් නැහැ නේ. ඉතින් ඒක නිසා ඒගොල්ලන්ගේ කාලේ ගත කරන්නේ අර එක එක දේවල් හොයන්න. සොයා ගැනීම කරන්න සහ ගවේෂණාත්මකව ඒගොල්ලෝ හොයනවා දේවල්. wise men. පඬිවරු. ඒතර ඒගොල්ලෝ මොකද කරේ? පූර්ව දිශාවෙන් කියලා කිව්වේ නැගෙනහිර පැත්තෙන්. ඒ කියන්නේ ඊශ්‍රායලයට නැගෙනහිර පැත්තෙන්. ඒ කියන්නේ ඉරානය, ඉරාකය, ඇෆ්ගනිස්තානය, ඉන්දියාව ඔය පැතිවලින්. හරි. කොහෙන් ආවද අපි දන්නේ නැහැ. ඊට පස්සේ ඒගොල්ලෝ ඇවිල්ලා කොහාටද එන්නේ? කොහාටද එන්නේ? බෙත්ලෙහෙමටද? ජෙරුසලමට. ජෙරුසලමේ කොහාටද යන්නේ කෙලින්ම? කොහාටද යන්නේ? රජමාලිගාව. රජමාලිගාවට. ඇයි රජමාලිගාවට ගියේ? ඒගොල්ලෝ රජ කෙනෙක් ඉපදිච්ච. ඒගොල්ලෝ හිතුවා රජ කෙනෙක් උපදින්න ඕනේ රජමාලිගාව. ඒ නිසා මොකද කරන්නේ? ඒගොල්ලෝ කෙලින්ම ජෙරුසලමට ගිහිල්ලා ජෙරුසලමේ රජමාලිගාවට ගිහිල්ලා අහනවා හෙරොද් රජුරුවන්ගෙන් උදාහරණයක් ගන්න. මේ සාමාන්‍ය රාජකීය පවුලට අයත් නැත්තම් කෙලින්ම ගිහිල්ලා රජුරුවන් හම්බෙන්න පුළුවන්ද? නෑ නේද? බෑනේ. මේගොල්ලෝ එහෙම්මනේ ගිහින් කෙලින්ම ගිහිල්ලා හම්බුනේ කාවද? රජුරුවන්. ඒකෙන් අර්ථවත් වෙනවා මොකද්ද? මේගොල්ලෝ රාජකීය පවුල් වලට අයිති අය. ඒතර හෙරොද්ව හම්බ වුණා කෙලින්ම ගිහිල්ලා අහනවා කෝ ඉපදිච්ච ළමයා? හෙරොද් මොන ළමයා? ඇයි අර
යුදෙව්වන්ට රජ වෙලා ඉපදුන ළමයා කොහොමද දන්නේ? එහෙම එකක් වුණාද? නෑ අපි එයාගේ තාරකාව දැක්කා. ඕක තමයි කට්ටිය අල්ලගත්තේ. එහෙනම් මේගොල්ලෝ හඳාම් බලන ඉන්නදී. අංජනනේ මොනවද හඳාම් බලනයි. තාරකාවල අර ග්‍රහය රවි මෙතන, ගුජ මෙතන, කුජ අතන, අරයා මෙතන නිසා මෙතන නිසා මේගොල්ලෝ ශාස්ත්‍ර. ඒගොල්ලෝ කිව්වේ තාරකාවක් දැක්කා කියලා. හරිද? දැන් ඔය හරි කියවන්න ඊළඟ පදේ කියව. හෙරෝද් රජ ඒ ඇසූ කල්හි ඔහුද ඔහු සමග මුළු යෙරුසලමද කැළඹුණෝය. සුට්ටක්. හෙරෝද් මෙච්චර වෙලා කලබල වුණාද? හෙරෝද් ජෙරුසලම් යයයි හෙරෝදි ඔක්කොමලා කලබල මුකුත් නැහැ කූල් එකේ හිටියා. මේගොල්ලෝ ඇවිල්ලා කිව්වහම රජ කෙනෙක් ඉපදුනා තාරකාව දැක්ක කියපු ගමන් තමයි කලබල වුණේ. ඒ කියන්නේ ඒ තාරකාව ජෙරුසලමට පෙනුනේ නැහැ. දැන් ආපහු කියවතර ඉස්සල්ලා පදේ චුට්ටක්. අරගොල්ලෝ කිව්වේ මොකද්ද කියලා? මක්නිසාද අපි උන්වහන්සේගේ තාරකාව පූර්ව දිසාවෙහිදී දැක කොහෙද දැක්කේ? පූර්ව දිසාවේ. එහෙදි දැක්කා. එහෙදි දැක්කා. මේගොල්ලෝ දැක්කේ නෑ. මේගොල්ලෝ දන්නෙත් නෑ එහෙම එකක්. මේගොල්ලෝ ඇවිල්ලා කිව්වහම ශාස්ත්‍රවන්තයෝ ඇවිල්ලා කිව්වහම තමයි කලබල වුණා. ඔහු විතරක් නෙමෙයි මුළු ජෙරුසලමම. දැන් බලන්න හෙරොද් මොකද කරන්න කියලා. එකල ඔහු නායක පූජකයන්ද සෙනගගේ ලියන්නන්ද රැස් කරවා ක්‍රිස්තුස් වහන්සේ කොතැන්හි උපදිනසේක්දයි උන්වහන්සේගෙන් විචාලේ. චුට්ටකින් හෙරොද් කොහමද දන්නේ මේ ඉපදිලා තියෙන ක්‍රිස්තුස් වහන්සේ කියලා? ශාස්ත්‍රවන්තයෝ මොකක්ද ඇහුවේ? ශාස්ත්‍රවන්තයෝ කොහොමද ක්‍රිස්තුස් වහන්සේ ඉපදිලා තියෙනවා කියලා? මොකද නම් කිව්වේ? රජ යුදෙව්වන්ට රජ. හෙරොද් එක පාට අහනවා ක්‍රිස්තුස් වහන්සේ කොහෙද ඉපදෙන්නේ? මෙසියස් ඉපදෙන්නේ කොහෙද? එයා කොහොමද දැනගත්තේ? දෙවනි පදේ අන්තිම ටික කියන්නේ. උන්වහන්සේගේ තාරකාව දැක්කා. උන්වහන්සේට নমස්කාර කරන පිණිස ආයම වෙයි කීවේ. මොකක් කරන්නද? රජ කෙනෙක් හැටියට නැත්තම් ළමයෙක් රජ පවුලකට ඉපදුනා කියලා වෙන රටවල් වලින් රජවරු නැත්තම් වයිස්මන්ලා ඇවිල්ලා ඒ ළමයාට নমස්කාර කරයිද? තෑගි දෙයි, ගරු කරයි, ප්‍රීති වෙයි, নমස්කාර කරයිද? එහෙමනම් මේ ආපු අය දැනන් හිටියා කවුද ඉපදිලා තියෙන්නේ කියලා. කොහොමද ඒගොල්ලෝ දැනගත්තේ? ඒගොල්ලෝ පඬිවරු නිසා. ඒගොල්ලෝ පරණ ගිවිසුම කියවලා තියෙන නිසා. ඒගොල්ලෝ සොලමන්ගේ ප්‍රඥාව ලෝකය පුරා ප්‍රසිද්ධ වුණාට පස්සේ සොලමන් අදහපු ඒ ආගම දෙවියන් වහන්සේ ගැන මුළු ලෝකය පුරාම ව්‍යාප්ත වෙලා තියෙන වෙලාවක ඒ පොත් ගැන ඒ පඬිවරු අධ්‍යයනය කරන්න ඇති. ඒක තමයි ඒගොල්ලන්ට දැනගැන්ම තිබුණේ මේ ඉපදිලා තියෙන්නේ නිකන් රජ කෙනෙක් නෙමෙයි ගැලවුම්කාරයෙක්. දෙවියන් වහන්සේ. මොකද යෙසායා පොතේ ඕනතරම් කියලා තියෙනවා උන්වහන්සේගේ ඉපදීම ගැන. කනගාටුවට කාරණේ මොකක්ද දන්නවද?
යේසුස් වහන්සේ ඉපදුනේ ඒ පැරණි givisuma කියවන, උගන්වන, අධ්‍යයනය කරන, දිවා රෑ ඒක ගැන මෙනෙහි කරන සහ ඒක ඔළුවේ ගැට ගහගෙන, අතේ ගැට ගහගෙන ඉන්න මිනිස්සු අතරට වුණාට උන්වහන්සේගේ ඉපදීම ගැන එනවුන්ස් කරේ නැත්නම් ප්‍රකාශ කරේ ඒ අයට අන්‍ය ජාතිකයෝ. අන්‍ය ජාතික රටකින් ඇවිල්ලා ඒ අයට සිද්ධ වුණා යුදෙව්වන්ට කියන්න උඹලට රජ කෙනෙක් ඉපදිලා කියලා. එතකන් දන්නේ නැහැ. යා පිටෝකෝ. ඒ තමයි නේද උන්කම්. අපි එහෙම කරයි නේ. යේසුස් වහන්සේගේ ඊළඟ ඊම ගැන සභාවටත් ඕකම තමයි වෙන්නේ. කවුරු හරි ඇවිල්ලා කිව්වොත් අන්න මිනිස්සු අතුරුදහන් වෙලා කියලා එතකොට තමයි කොර වෙන්නේ. ඇයි? යේසුස් වහන්සේගේ ඊළඟ ඊමක් ගැන බලා සිටීමක් නේ අර අපි ගායනා කරා. බලා සිටින කාලයයි කියලා. සමහර අය කියන මොන අපි අවුරුදු 50කටවත් එන්නේ නැහැ හලෝ. පිස්සු හදා කරනවද? කියවන්නේ. පස්වෙනි පදේ මොකද්ද කියන්නේ? ඔහු කතා කොට යුදයේ බෙත්ලෙහෙමෙහිය. කුමක් හේින්ද? එම්බා බෙත්ලෙහෙම යුදා දේශය. තී යුදාගේ අධිපතීන් අතරින් කොයි ලෙසකින්වත් ඊතා කුඩා නොවන්නේය. මක්නිසාද මාගේ ඊශ්‍රායල් සෙනඟ පාලනය කරන්නා වූ ආණ්ඩුකාරයෙක් තී කෙරෙන් නික්මෙන්නේ යයි අනාගත වත්රුන් විසින් ලියා තිබේ යයි ඔහුට කීවේ. ගුරුවරු ටික කිව්වා මේ හෙරද් රජුරවන්ට ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන්න තියෙන්නේ බෙත්ලෙහෙම කියලා. දැන් බලන්න ඊළඟ මොකද වුනේ? අනාගත වත්රු විසින් ලියා තිබේ යයි ඔහුට කීවෝය. එකල හෙරෝද් ශාස්ත්‍ර වංශයන් රහසින් කැඳවා පොඩකින් මොකද කරේ? රහසින් කැඳෙව්වනේ. ඇයි රහසින් කැඳවන්නේ? මොකක් හරි හොරයක් තියෙන නිසා. හරිද? රහසින් ඇවිල්ලා මොකද කිව්වේ? තාරකාව කොයි කාලෙහි පෙනුනේදයි හරියාකාරයෙන් ඔවුන්ගෙන් දැනගෙන චුටකින් ඒකෙන් තේරෙනව නේද තාරකාව ජෙරුසලමේ තිබුණ නැහැ කියලා. තාරකාව ජෙරුසලමේ පෙනුනා නම් ඒගොල්ලන්ගේ ගහන්න දෙයක් නැහැ නේ මොන කාලෙද කියලා. ඒගොල්ලන්ගෙන් තමයි ඇහුවේ මොන කාලෙද ඕක දැක්කේ? හරි. ඒ කියන්නේ ඒ වෙනකොට තාරකාව තිබුණද? නැහැ. තාරකාව දැක්කේ මොන කාලෙද කියලා ඒගොල්ලන්ගෙන් අහනවා. රයිට් කියව. නුඹලා ගොස් ඒ දරුවා ගැන හරියාකාරයෙන් විභාග කරපල්ලා. නුඹලාට සම්බ වූ කල මාත් ගොස් උන්වහන්සේට নমස්කාර කරන පිණිස මට දන්වා පල්ලාය කියා ඔවුන් බෙත්ලෙහෙමට යවිය. බෙත්ලෙහෙමට ඇරි. දැන් කවුද ශාස්ත්‍රවන්තයන්ව බෙත්ලෙහෙමට ඇරියේ? හෙරෝද් රජු. ඒ කියන්නේ අරගොල්ලෝ දැනන් හිටියේ නෑ යේසුස් වහන්සේ ඉපදුනේ බෙත්ලෙහෙමේ කියලා. හරිද? රජ පවුලක උපදින්න ඕන කියලා හිතාගෙන තමයි ඒගොල්ලෝ එතනට ආවේ. හරි? රයිට්. කියව. ඔහු රජුගේ බස් අසා පිටත්ව ගියෝය. බලව පූර්ව දිශාවෙහිදී කියව. පූර්ව දිශාවේදී ඔවුන් දුටු තාරකාව ලදරුවා උන් තැන මුදුනට පැමිණ නවතිනතුරු ඔවුන්ට පෙරටුව ගියේ. අර පූර්ව දිශාවේදී දැක්ක තාරකාව මෙන්න ආපහු පෙනුණා. පෙනුණා විතරක් නෙමෙයි. දරුවා හිටපු කොහෙද? තන ස්ථානයට ඇවිල්ලා නවතිනකන් ඔවුන්ගේ ඉස්සරහෙන් ගියාලු. දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඕගොල්ලෝ පාරේ යනකොට තාරකා දැකලා තියෙනව නේද? තරු පේනවා තමයි සමහර පාරේ යනකොට. ඒක වෙන දෙයක්. නෑ ඒ මම කතා කරන්නේ ඒ තරු නෙමෙයි. අහසේ තරු.
ග්‍රහලෝක අහසේ තරු පේනවනේ. දැන් අහසේ තරු පේනකොට පාරේ යනකොට ඕගලන්ට වෙනවද? මේ තාරකාව ඉස්සරහින් යනවා මගේ ඉස්සරහින්. අර තාරකාව තියෙන ක්‍රිෂාන්තයේ ගෙදර ඉදිරි. අර තාරකාව තියෙන මහින්දයේ ගෙදර උඩින්. අර එහෙම තියනවද? තාරකාවකට එහෙම වෙන්න පුළුවන්ද? දැන් විද්‍යාව දියුණු නිසා අර හබල් කියලා ටෙලස්කෝප් එකේම ගහලා තියෙන නිසා අපි දන්නවා මේ තාරකාව පිට චූටියට පෙනුනට ඕක මහ විශාල ග්‍රහලෝකයක්. ඔය ග්‍රහලෝකේ ක්‍රිෂාන්තයේ ගෙවුරුට આવොත් එimhe ඉවරයි. මේක තාරකාව කියලා කිව්වට මේක තාරකාවක් අර අපි දන්න තාරකා ශාස්ත්‍රයේ අදහන ඒ තාරකාවක් වෙන්න බෑ. මොකද ඒක ආව විතරක් නෙමෙයි ඒක ගියා විතරක් නෙමෙයි හරියට ගේ උඩින් නැවතුණා. එහෙනම් මේ ආපු අය හඳහංකාරයෝ නෙමෙයි. අනිත් එක මොකද උනේ ඊට පස්සේ? ඔහු තාරකාව දැක මහත් ප්‍රීතියකින් ප්‍රීති වූය. දැන් පොඩ්ඩක් ඉන්න. ඒගොල්ලන්ට හරි සන්තෝෂිතුනේ. ඇයි? අර දැක්ක අවුරුදු දෙකකට ඉස්සෙල්ලා දැක්ක තාරකාව පූර්ව දිශාවේදී ආපහු ආවා. දැන් ඒගොල්ලන්ට සන්තෝෂයි. මෙච්චර කල් තාරකාව ඒගොල්ලන්ව ඊශ්‍රායලට අරන් ආවේ නැහැ. හරිද? තාරකාව දැක්කේ පූර්ව දිශාව. හරිද? ඒක ඒගොල්ලොත් එක්ක ආවේ නැහැ. ඒක එන්න ගත්තේ ඒගොල්ලෝ ජෙරුසලමට ආවට පස්සේ. මගේ ප්‍රශ්නේ ඇයි දෙවියන් වහන්සේ එතන ඉඳලා ගෙනිච්චනම් ඇයි එහෙ ඉඳලා ගෙනාවේ නැත්තේ තාරකාව? ඇයි? එහෙම වුණා නම් හෙරොද් දන්නේ නැහැ මෙහෙම කෙනෙක් ඉපදුනා කියලා. මොකද්ද ඒකේ විශේෂත්වය? කියවන්න ඉස්සරහ. ඔහු ගෙට වැද කොහටද ආවේ? ගෙට. හරක් මඩුවට. ගවලෙනට. එහෙමද ආවේ? කොහටද නම් ගියේ? ගෙදරට ගිහිල්ලා තියෙනවා. එහෙනම් යේසුස් වහන්සේ ඉඳලා තියෙන්නේ ගියක් ඇතුලේ. දැන් ඉස්සල්ලා කිව්වනේ ගව ඔරුවක දාලා තිබුණා කියලා. ගෙට ආවේ. කියවන්න. දැක් මොකද? දරුවා සුවකීය මව වූ මරියා සමග සිටිනවා දැක දරුවා නෙමෙයි එතන හරිනම් වෙන්න ඕනේ child, young child, ලදරුවා. ඒ කියන්නේ ළමයට ටිකක් වයස ගිහිල්ලා. ඇයි දන්නවද අපි දන්නගමු කොච්චර කල්ද කියලා රයිට්. කියවන්න. බිම වැටි උන්වහන්සේට নমස්කාර කොට දැන් පොඩ්ඩක් ඉන්න. එඬේරු ගියා උන්වහන්සේ ඉපදිච්ච වෙලාවේ ගවලෙනට. හරිද? নমස්කාර කළාද? ලූක් පොතේ 2 කියවන්නද? දැන් කියවන්න එපා. ගෙදර ගිහලා හොඳට බලන්න එඬේරු নমස්කාර කළාද කියලා. නෑ. එඬේරු දැකලා ප්‍රීතියෙන් දෙවියන් වහන්සේට ස්තුති කරමින් ඒගොල්ලෝ ගියා. নমස්කාර කළේ නැහැ. හොඳට කියවන්න බයිද? ඔය චිත්‍රපටි අධ්‍යක්ෂකවරු කරන දේවල් වලට අහු වෙන්න එපා. දැන් මේකේ වෙලා තියෙන අපේ අය ඕක ෆිල්ම් එක බලලා තියෙනවනේ. චිත්‍රපටියේ පෙන්නනවනේ ඩෙරු ටික දන ගහලා নমස්කාර කරනවා. ඉතින් අපි මේක කියවනකොට ඒ ඩීටේල් කියවන්න මේක අපි දන්නවනේ. අයි චිත්‍රපටියේ තියෙනවනේ. මේක කියවන්න. එඬේරු নমස්කාර කළේ නැහැ. හැබැයි පඬිවරු මොකද කරේ? নমස්කාර කළා. යේසුස් වහන්සේට ඉස්සල්ලාම নমස්කාර කරේ රජවරු. බුදුන් වහන්සේ රජුන්ගේ රජ නිසා. ආමේන්. කියවන්න. තමුන්ගේ කරුඬු හැර රණ්ඩ කට්ට කුමංජල්ද සුවඳ ලාටුද යන පඳුරු උන්වහන්සේට පිදුවෝය. තවද
හෙරෝද් වෙතට නැවත නොයන ලෙස දෙවියන් වහන්සේ විසින් ස්වප්නයකින් දන්වනු ලැබ ඔහු අන්මගකින් තමුන්ගේ රටට ගියෝය. තමුන්ගේ රටවලට ගියා. රයිට්. ඊට පස්සේ ඔවුන් ගිය කල්හි ස්වාමීන් වහන්සේගේ දූතෙක් ස්වප්නයකින් යෝසෙප්ට පෙනී හොඳයි චුට්ටක් ඉන්න. දැන් ওই කතාව අපි දන්නවා ජෝසෙප්ට කියනවා දරුවා අරන් ඊජිප්තුවට යන්න කියලා. හරි? දැන් 16 වෙනි පදේ. එකල හෙරෝද් ශාස්ත්‍ර වංශයන් විසින් තමා රවටනු ලැබූ බව දැක ඊතා උදහස්ව ඔවුන්ගෙන් හරියාකාර දැනගත් කාලයේ හැටියට චුට්ටක් ඉන්න. මොකද්ද? ඔවුන්ගෙන් දැනගත්ත තාරකාව දැක්කේ මොන කාලෙද කියලා. හරිද? ඒකට අනුව රයිට් කියවන්න. මනුෂ්‍යයන් යවා බෙත්ලෙහෙමෙහිද එහි සියලු සීමාවලද සිටි දෑ අවුරුදු වයස් වූද ඊට බාල වූද සියලු පිරිමි දරුවන් මැරුවේය. අවුරුදු 2කට අඩු. ඒ කියන්නේ තාරකාව දැක්කේ අවුරුදු 2කට ඉස්සල්ලා. ඒක තමයි යේසුස් වහන්සේව දකින්න රජවරු ආවේ කොහාටද? ගේට. ඇයි? අර සංගණනය වෙලාවේ ඉඩ තිබුණේ නැහැ. දවසෙන් දෙකෙන් ඒක ඉවර වුණා. ඊට පස්සේ ජෝසප් මොකද කරේ? ගෙයක් කුලියට අරන් දරුවා ටිකක් ලොකු වෙනකන් හිටියා. දවස් 8න් සර්කම්සයිස් කරන්න යේසුස් වහන්සේ වරන් ගියා කොහාටද? ජෙරුසලමට. මොකද බෙත්ලෙහෙම ඉඳලා ජෙරුසලමට බොහොම ළඟයි. පේන දුර. හැබැයි ගලීලයට සෑහෙන්න දුරයි. එච්චර දුර යන්න බෑ. මේ චූටි ළමෙක් වරගෙන. ඒක නිසා ජෝසප් ගෙයක් කරා එතන හිටියා ටික. අවුරුදු 2කට පස්සේ තමයි ශාස්ත්‍රවන්තයෝ එන්නේ යේසුස් වහන්සේව දකින්න. ඇයි දෙවියන් වහන්සේ ශාස්ත්‍රවන්තයන්ව කෙලින්ම බෙත්ලෙහෙමට ගේන්නේ නැතුව රජමාලිගාවට යන්න ඉඩ ඇරියේ? හෙරොද් ඒක දැනගන්න පිණිස. මොකද්ද ඒකේ ඇති වැදගත්කම? ඊටු ටික කියවන්න. එකල හැඬීමේද බොහෝ වැළපීමේද හඬක් රාමාහි ඇසුනේය. රාකෙල් ඇගේ දරුවන් ගැන අඬමින් ඔවුන් නැති නිසා සැනසෙන්ට නොකමැති වූවායයි. අනාගත වත්රු යෙරමියා කරන කොටගෙන කියන ලද කාරණාව සම්පූර්ණ විය. දැක්කා. අර යෙරමියා ලියලා තියෙන අනාගත වාක්‍ය සම්පූර්ණ වෙන්න නම් යේසුස් වහන්සේ ඉපදෙන වෙලාවේ දරුවෝ මැරෙන්න ඕනේ. ඒ වගේම සිදුවීමක් සිද්ධ වුණා මෝසස් ඉපදෙනකොට. මෝසස් ඉපදෙනකොටත් ඒ කාලේ හිටපු පිරිමි ළමයි මරනවා. යේසුස් වහන්සේ ඉපදෙනකොට ඒ ප්‍රදේශයේ හිටපු පිරිමි ළමයි මරනවා. මෝසස් තුලින් දෙවියන් වහන්සේ ගෙනාව ව්‍යවස්ථාව. යේසුස් වහන්සේ ඒ ව්‍යවස්ථාව සම්පූර්ණ කරලා අලුත් ව්‍යවස්ථාවක් අපිට දුන්නා. මේ දෙන්නගේ ජීවිත දෙක එක සමානයි. අන්න ඒ අනාවැකිය ඉෂ්ට වෙන්න නම් හෙරොද් දැනගන්න ඕනේ. අපි පෙරළමු සැකරියා පොතේ 9:9ට සහෝදරයා කියව පදේ. සියොන් දියණියනි බොහෝසෙයින් ප්‍රීතිමත් වෙයන්න. යෙරුසලමේ දියණියනි ශබ්ද පවත්වා පන්න. බලව නුඹේ රජ නුඹ වෙතට එනසේක. නුඹේ රජ නුඹ වෙතට එනවා. උන්වහන්සේ ධර්මිෂ්ඨය. ගැලවීම ඇත්තාහ. උන්වහන්සේ යටහත්ය. කොටලුවෙකු එනම් කොටලු දෙනෙකුගේ පැටියෙකු පිට නැගියනසේක. මම යේසුස් වහන්සේ එනවා කියලා බොහෝ තැන්වල තියෙනවා. සැකරියා පොතේ කියනවා සියෝනේ වැසියනි
දුක් වෙන්න. මොකද කිව්වේ? ප්‍රීති වෙන්න කිව්වද? එහෙනම් යේසුස් වහන්සේ එන එක ගැන අපි ප්‍රීති වෙන්න ඕනේ. එහෙම නේද? යේසුස් වහන්සේගේ උපත ගැන අපි ප්‍රීති වෙන්න ඕනේ. අයි දන්නවද? දූතයෝ ඇවිල්ලා කිව්වා නුඹලට ප්‍රීතිමත් ආරංචියක් කියනවා කියලා. එහෙනම් යේසුස් වහන්සේගේ උපතේදී ප්‍රීති වෙන එක කිසි වරදක් නැහැ. එහෙනම් යේසුස් වහන්සේගේ උපත සමරලා ප්‍රීති වෙන එක අපි කරන්න ඕන දෙයක් බව බයිබලෙන් අපිට කියනවා. හරිද? යේසුස් වහන්සේගේ උපත ගැන අපි ප්‍රීති වෙන්න ඕනේ. දැන් ප්‍රශ්නයක් එනවා. එහෙනම් මේ දෙසැම්බර් 25ද යේසුස් වහන්සේ ඉපදුනේ. දැන් දෙසැම්බර් 25 ආපු විදිහ මම පොඩ්ඩක් කියලා දෙන්න. යේසුස් වහන්සේ ඉපදිච්ච දවස කිසි කෙනෙක් දන්නේ නැහැ. ඒක ලියලා නැහැ. ඇත්තෙන්ම කියනවා නම් මුල් සභාවවත් ඒක සැමරුවේ නැහැ එච්චර. ඒගොල්ලෝ යේසුස් වහන්සේගේ උත්ථානය තමයි සැමරුවේ. හරිද? දැන් අවුරුදු 300ක් ගියාට පස්සේ කොන්ස්ටන්ටයින් කියන අධිරාජ්‍යයා යේසුස් වහන්සේව පිළිගත්තට පස්සේ නැත්තම් ක්‍රිස්තියානි වුණාට පස්සේ එයා නියෝගයක් දුන්නා රෝම අධිරාජ්‍යයේම ඔෆිෂියල් නැත්තම් නිල ආගම ක්‍රිස්තියානි ආගම. හරි? දැන් ඕක දාපු ගමන් ඒ වෙනකොට රෝම අධිරාජ්‍යය විවිධ ආගම් ඇදහිව්ව විශේෂයෙන්ම සූර්ය නමස්කාරය. ඒකට මුල් තැන් දීලා තිබුණා. හැම තැනම දේවාලවල ඒගොල්ලන්ගේ තිබුණේ සූර්ය නමස්කාරය. දෙවියන් වහන්සේට පිළිකුල් සූර්ය නමස්කාරය. දැන් ඕක සමරන්න ඒගොල්ලෝ රෝමය කියන රට යුරෝපා රටක් නේද? භූගෝල ටිකක් දන්නව නේද? රෝමේ තියෙන්නේ ඉතාලිය, ඉතාලිය තියෙන්නේ යුරෝපේ. යුරෝපේ තියෙන්නේ මැද පෙරදිග ඇමරිකාවටයි මැද්දේ. උඩට වෙන්නේ. හරි. දැන් ඔය පළාතට මේ අවුරුද්දේ අන්තිම තමයි වින්ටර් මේ සීත කාලේ එන්නේ. අයිස් වැටෙන්නේ. හරි? ඉතින් ඒ කාලෙට වැඩිපුර ඉර පායන්නේ නැහැ. හැම වෙලාවෙම අහස අඳුරුයි. සූර්යයා පේන්නවත් නැහැ. ඉතින් සූර්ය නමස්කාර කරන අයට හරි ප්‍රශ්නයක්. ඇයි දන්නවද? නමස්කාර කරන්න පේන්න බෑ. ඔයගොල්ලෝ දැකලා තියෙනවද? සූර්ය නමස්කාර කරන අය. දැකලා තියෙනවද ඔයගොල්ලෝ කාම හරි? අයියෝ. යන්න මඩ කලපු පැත්තට පොඩ්ඩක් ගිය වෙලාවක නිකන් බලන්න මුහුද අයිනට ගිහිල්ලා නෑ වැඩි දුරට වැල්ලවත්තේ මුහුදට යන්න හවස. මිනිස්සු ඉන්නවා මම කැමති නෑ ඒක කරන්න හැබැයි කරලා පෙන්නන්න. මෙහෙම අරගෙන මෙහෙම කරලා ඉරට වඳිනවා. වැල්ලවත්තේ මුහුදට යන්න. සූර්ය නමස්කාර කරන. ඉතින් ඉර පේනකොට තමයි ඉර නගින වෙලාවේ බහින වෙලාවේ තමයි. ඉතින් ඔය දෙකම පේන්නේ නැහැ. ඇයි? සීත කාලෙට ඉර පේන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒ කාලෙදී සූර්ය දෙවියන්ගෙන් ඉල්ලනවා අනේ පේන්නකෝ කියලා. ඉතින් ඕකට එක දේවල් විකාර කරනවා. දැන් ඔය කරන ක්‍රම අතර තිබුණා අවුරුද්දේ අන්තිම සූර්ය මංගල්‍යය කියලා. සූර්ය මංගල්‍යය. ඒ භාෂාවෙන්. දැන් ඔය සූර්ය මංගල්‍යය දවස් 7ක් ඒගොල්ලෝ සමරනවා. හරිද? අවුරුද්දේ අන්තිම දවස් 7. ඒක මහ විශාල උත්සවයක්. ඒ කාලෙදී හැම වහලෙකුටමත් අර නිවාඩු හම්බ වෙනවා. ඉතින් මිනිස්සු හරි ආසයි ඒ උත්සවයට.
ඒකයිලා කාලා බීලා ජොලි කරලා වයින් බීලා අර කිස්මස් කරලා ඒ කරන උත්සවයක් ඒක. පාටි දාලා ජොලි කරලා කබරයක් දාලා හොටු පෙරාගෙන ඇඳුම් ඉරාගෙන ඒ විකාර ඔක්කොම තියනවා. ඒක ඉතින් හරි ආසයි මිනිස්සු ඒක. දැන් කොන්ස්ටන්ටයින් අධිරාජ්‍ය හිටපු ගමන් කියනවා මින් පස්සේ අපේ ඔෆිෂියල් ආගම ක්‍රිස්තියානි කියපු ගමන් මිනිසුන්ට ටංගාල මතක් වුණේ මොකද්ද? උත්සවේ. එතකොට ඒ උත්සවේ අපි සමරනවානේ. දැන් රෝම අධිරාජ්‍ය භාවිතා කරපු භාෂාව තමයි ලතින් භාෂාව. හරිද? ඒ භාෂාවේ සෙලිබ්‍රේට් නැත්තම් සමරනවා කියන වචනේ තමයි මාස් කියන වචනේ. ඒතර ඒගොල්ලෝ සූර්යාව සමරුවා. ඒ දවස් 7 විශේෂයෙන්ම 25 වෙනි. දැන් ඕක අහපු ගමන් කොන්ස්ටන්ටයින්ට උපදෙස් දෙන අය කිව්වා මේ ඔයා මිනිසුන් අප්සෙට් කරගත්තොත් ඔයාට පාලනය කරන්න පොඩ්ඩක් අප්සෙට් යනවා. ඒක නිසා ඒගොල්ලන්ව ෂේප් එකේ තියාගන්න. මියා කල්පනා කළා හරි. අපි එදාට ක්‍රිස්තුස් වහන්සේව සමරමු. ක්‍රිස්ටොස් මාස්. ක්‍රිස්ටොස් මාස් තමයි ක්‍රිස්මස් කියලා ආවේ. යේසුස් වහන්සේ ඉපදුනේ දෙසැම්බර් මාසේ නෙමෙයි. කොහොමද දන්නේ? එඬේරු බැටළුවන්ව අතහැරලා රෑ කොහෙද හිටියේ? ගුහාව ඇතුලේ. බැටළුවන්ව එළියට දාන්නේ නැහැ සීත කාලේ. මේ කාලේ ඊශ්‍රායලයට යන්න බැරි තරම් සීතලයි. එහෙනම් මේ මාසේ වෙන්න බෑ. කවද්ද? දන්නේ නැහැ. දන්නේ නැති දේ දන්නේ නැහැ කියලා කියන්න ඕන. හැබැයි යේසුස් වහන්සේගේ උපත අපිට ඕන දවසක සමරන්න පුළුවන්ද? අරනම් පුළුවන්. රුසියාවේ ක්‍රිස්මස් එක තියෙන්නේ ජනවාරි 5 වෙනිදා දන්නවද? තව කොහෙද තනක පෙබ්‍රුවරි වලක් තියෙනවා. ඕනද? හැමදාම යේසුස් වහන්සේගේ උපත අපිට සමරන්න පුළුවන්. ඉතින් අපි ඔක්කොම එකතු වෙලා එක දවසක් වෙන් කරගෙන තියෙනවා නම් එදාට යේසුස් වහන්සේගේ උපත සැමරුවට කමන්නේ වෙන සූර්ය නමස්කාරී දේවල් ඒකට ගාවන්නේ නැතුව. යේසුස් වහන්සේගේ උපත සැමරුවට කමක් නැහැ දෙවියන් වහන්සේට පිළිකුල් දේ නොකර. ඇයි? යේසුස් වහන්සේගේ උපදේදී අපිට ප්‍රීති වෙන්න කියලා තියෙනවා. එහෙමද? ප්‍රීති වෙන්න. ඇයි? අපිට ගැලවුම් කාර්යයක් ඉපදිලා තියෙනවා. එහෙනම් ඒක ප්‍රීතිමත් අවස්ථාවක්. ප්‍රීති වෙන්න. දවස දන්නේ නැති නිසා ඕන දවසක අපිට ඒක කරන්න පුළුවන්. අපි ඔක්කොම එකතු වෙලා 25 කියලා කරනවා නම් 25ටත් අපි කෙරුවට කමක් නැහැ. හැබැයි කරන දේ වචනට එකඟව කරා. දැන් මේ කාලේ යක්ෂයාට ලොකු ප්‍රශ්නයක් මේ ක්‍රිස්තුස්ව සමරන එක. ඒ නිසා යකා මොකක්ද නේද කරලා තියෙන්නේ? ක්‍රිස්ටොස් මාස්නේ ක්‍රිස්මස් උනේ. එතකොට ක්‍රිස්ටොස් කියන්නේ ක්‍රිස්තුස් වහන්සේනේ. යකා මොකද කරලා තින්නේ? ක්‍රිස්තුස් කියන වචනේ එතනින් අයින් කරලා x කියලා එකක් දාලා. දැන් සාමාන්‍යයෙන් x කියන්නේ මොකටද? නොදන්නා වූ කෙනෙක්. එක්ස්මස් කියලා දාලා තියෙනවා. සමහර චර්ච් වලත් ගහලා තියෙනවා එක්ස්මස් කියලා. හැපි එක්ස්මස්. එක්ස් නොදන්නා කෙනෙක්ව සමරනවා. ඒ විතරක් නෙමෙයි. ඕගොල්ලෝ ගිහිල්ලා අහන්න අර අන්‍ය භක්තික විශේෂයෙන්ම ළමයින්ගෙන් එක දවසක් මට මේක වුණා. මම එක චර්ච් එකක පාටි එකක් කරලා දැන් අවුරුදු 15කට වගේ ඉස්සෙල්ලා ඒ පළාතේ ඉන්න අන්‍ය භක්තික ළමයින්ට එන්න කියලා චර්ච් එකට මේ චර්ච් එක නෙවෙයි වෙන චර්ච් එක එන්න කියලා ඒගොල්ලන්ට පාටි එකක්. ඒ පාටි එක වෙලාවේ මං ඉතින් ඇහුවා ළමයින්ගෙන් චූටි ළමයි අවුරුදු 3 4 5
7 8 වගේ 10න් පල්ලෙහා ළමයි. ඉතින් ඒගොල්ලෝ විනෝද වෙනවා, කාලා බිල්ලන. මං ඇහුවා හොඳයි ළමයි අපි අද රැස් වෙලා ඉන්නේ අපි මේ පාටි එක දෙන්නේ කාගේ උපන්දිනේද කියලා මං ඉතින් ඇහුවා. කට්ටි අත උස්සන එහෙම කර කියන්නේ සැන්ටා ක්ලෝස්ගේ කියලා. ඇයි ක්‍රිස්මස් කාලෙට වැඩියෙන්ම පේන්නේ ඒ රූපේ නිසා. හරි. ඒ විතරක් නෙමෙයි ක්‍රිස්මස් කාලෙට තමයි කරන්න තියෙන බොරු වංචා රැවටිලිකම් ඔක්කොම කරන්නේ. ඒක කරන්නේ ගොඩක් වෙලාවට චර්ච් එක ඇතුලේ. පාස්ටර් ඔයා මොර කතාවන්නේ කියන්නේ. බොරු කියනවා රවට්ටනවා. කාවද? අහිංසක ළමයි. මොකද නේද කියන බොරුව? දඟලන්නේ, වැරදි කරන්නේ, හොඳින් හිටියේ නැත්තම් නත්තල් සීයා තෑගි දෙන්නේ, නත්තල් සීයා රැට බහිනවා අර දුම්බටෙන් බැහැලා ඇවිල්ලා අර ගහ ළඟ තියෙන මොකක්ද පොකට් එකට තෑග්ග දාලා යනවා. ඉතින් ළමයා ෆුල් try කරනවා රෑ 12 වෙනකන් ඇහැරලා ඉඳු. නින්ද යනවනේ. නින්ද ගියාම අම්මයි තාත්තයි ගෙනලා තෑග්ග දාලා ඉවර වෙලා ළමයාට කියනවා අන්න නත්තල් සීයා දුන්නා ගහලා කියනවා. ඉතින් ළමයාට ඒක ඇත්ත. අහිංසක ළමයිනේ. අපිට කරන්නේ මේ කාවද මේ රවට්ටන්නේ තමන්ගේම ළමයාව. බොරු තමයි කියන්නේ. ඉතින් ළමයා ඕක පොඩි කාලේ පුදුම විදියට විශ්වාස කරනවා. ටික ලොකු වෙනකොට ළමයාට අහු වෙනවා සැන්ටා ක්ලෝස් වල. මොකද කට්ටියනේ අවුරුදු ටික අත්හරිනකොට හොරින්ම නිින්ද ගියා වගේ ඉඳලා අම්මා වළම ටක් ගාලා හැරලා ගිහිල්ලා දොර ඇරලා බලන් ඉනවා කවුද දාන්නේ. අනේ අම්මා හරි තාත්තා හරි මේකයි මෙයා කරලා තියෙන්නේ හැමදාම. මොකද්ද වෙන්නේ ළමයාට? දෙවියන් වහන්සේ ගැන තියෙන සම්පූර්ණ විශ්වාසය කැඩෙනවා. එයි යේසුස් වහන්සේගේ උපත සමරන්න කියලා මේ කරන උත්සවයේදී වංචාවක් කරලා යාට. ඒක නිසා තමයි බටහිර රටවල් වල මේ වෙනකොට දෙවියන් වහන්සේ ගැන විශ්වාස කරන අය නැහැ. හේ වග කියනුනේ කවුද? අම්මලා තාත්තලා. ළමයින්ව රවට්ටලා. ක්‍රිස්මස් වලදී අපි සමරන්නේ මේ ලෝකෙට ලැබිච්ච විශාලතම වටිනාම තෑග්ග යේසුස් වහන්සේ. ඒක තමයි මේ ලෝකෙට ලැබුණු වටිනම තෑග්ග. ඒක දුන්නේ අපේ දෙවියන් වහන්සේ, අපේ පියාණන් වහන්සේ. උන්වහන්සේගේ එකම පුතාව තෑගි දුන්නා ලෝකෙට. ඒක සමරන්න තමයි අපි තෑගි දෙන්න ඕනේ. තෑගි දෙන්න ඕනේ. තෑගි දෙන එක වරදක් නෑ. තෑගි දෙන එක හොඳයි. තෑග්ග දෙනකොට අපි සිහි කරන්න ඕනේ සැන්ටාව නෙමෙයි දෙවියන් වහන්සේ. මොකද අපි සිහි කරන්නේ දෙවියන් වහන්සේ දුන්න තෑග්ග ලෝකෙට. ඒ නිසා මේ නත්තල් කාලේ බොරු කියන්න එපා, රවට්ටන්න එපා මිනිස්සුන්. මොකද මේ ලෝකෙට ඉපදුනේ සත්‍යතාවයේ දෙවියන් වහන්සේ. උන්වහන්සේ සත්‍යයේ දෙවියන් වහන්සේ. බොරුවේ දෙවියන් වහන්සේ නෙමෙයි. විශේෂයෙන්ම අහිංසක ළමයින්ව රවට්ටන්න එපා. ඒ ළමයි අහිංසකයි. මල් වගේ ඕන දෙයක් විශ්වාස කරනවා. රවට්ටන්න එපා. අපි ආඥා කරමු. යේසුස් වහන්සේ මේ ලෝකෙට ආපු එක ගැන අපි සන්තෝෂ වෙනවා වගේම
අපි සිහි කරමු. යේසුස් වහන්සේ මේ පොළොවට ඉපදුනේ, මේ ලෝකයට ආවේ. නැත්නම් ඉපදුන ස්ථානය මේ ලෝකේ හොයාගන්න පුළුවන් අපිරිසිදුම ගඳ ගහන සතුන්ගේ මඩුව. දෙවියන් වහන්සේ වගේ දෙයක් වෙන්න ඉඩ ඇරියයි. සකරියා පොතේ අපි කියවුවා. උන්වහන්සේ යටහත්. උන්වහන්සේ ඉපදුනේ මේ ලෝකේ තියෙන යටහත්ම ස්ථානය. උන්වහන්සේ ජීවත් වුණේ සාමාන්‍ය කෙනෙක් වගේ. යටහත්. යේසුස් වහන්සේ ඉපදෙන්න මරියතුමිය ගැබ්ගෙන ඉඳද්දී ගලීලේ ඉඳලා බෙත්ලෙහෙමට එනකොට මරියතුමිය ආවේ බූරුවෙක්ගේ පිටේ. අස්සෙක්ගේ පිටේ නෙමෙයි. අස්ස කරත් එක නෙමෙයි. බූරුව කියන්නේ, කොටලුව කියන්නේ යටහත් සතෙක්. සකරියා පොතේ කියනවා මෙන්න උන්වහන්සේ කොටලුවක පිට නැගී එනවා කියලා. ඒකට කියන හේතුව තමයි යේසුස් වහන්සේ ජෙරුසලමට ඇතුල් වුණෙත් බූරුවෙක්ගේ පිටේ. අස්සෙක්ගේ පිටේ නෙමෙයි. හැබැයි බයිබලයේ අස්සයෝ ගැන සඳහන් වෙලා තිබුණට ඒ කිසිම අස්සෙක් ගැනට වඩා අර බූරුව ගැන කතා කරනවා මුළු ලෝකෙම අද දවසේ. ඒකට හේතුව ඒ බූරුව දෙවියන් වහන්සේ අරන් පාවිච්චි කරපු නිසා. දෙවියන් වහන්සේ අපිට දෙන පාඩම. යේසුස් වහන්සේ ඒ දක්වපු යටහත්කම අපේ ජීවිතවල අපි ප්‍රකාශ කරන්න ඕනේ. අපේ ජීවිත යටහත්ව දෙවියන් වහන්සේට කීකරු, අහංකාර නොවි, උඩඟු නොවි යටහත්ව ගත කරන්න. මන්ද අපේ ස්වාමී වූ යේසුස් වහන්සේ යටහත්. මේ දවසේ අපි ඉල්ලමු ස්වාමීනි, ඒ බූරුව වගේ මාවත් ඔබ වහන්සේ අරන් පාවිච්චි කරන පිණිස යටහත් මට දෙන්න. උන්වහන්සේ ජෙරුසලමට ඇතුල් වෙන වෙලාවේ සෙනග පාවඩ දැම්මා, හොසන්නා කියලා කෑ ගැහුවා, ඔල්වරසන් දුන්නා. පාවඩ දැම්මේ බූරුවට යන්න. හැබැයි සුළු වෙලාවකටවත් ඒ බූරුව හිතුවේ නෑ මේ ඔල්වරසන් දෙන්නේ, මේ කෑ ගහන්නේ, මේ හොසන්නා කියලා ඔල්වරසන් දෙන්නේ එයාට කියලා. මොකද ඌ දැනන් හිටියා මේ ඔල්වරසන් දෙන්නේ මට නෙමෙයි, මගේ පිට උඩ ඉන්න කෙනාට. අපේ ජීවිත හරියට ඒ බූරුවෙක් වගේ. මන් දන්නේ නැහැ ඔයගොල්ලෝ ගැන. මං හිතන්නේ එහෙම. මිනිස්සු සමහර වෙලාවට අපිට ඇවිල්ලා කියනවා ඔයා මේ කරනවා, ඔයා මෙහෙම කරනවා, ඔයා මෙච්චර දේවල් කරා කියලා. ඒ ඔක්කොම දේවල් කියන්නේ මට නෙමෙයි, මගේ පිට උඩ ඉන්න යේසුස් වහන්සේ. ඒ නිසා සියලු ගෞරවය, සියලු මහිමය අයිති වෙන්න ඕනේ අපිට නෙමෙයි, අපේ පිට උඩ ඉඳලා අපිව මෙහෙවන අපේ දෙවියන් වහන්සේ යේසුස් වහන්සේට. අපි සහෝදරයා සහෝදරිය,
අපිට කිසිම වටිනාකමක් තිබුණේ නැහැ. හරියට අර බූරුවට වගේ. අද දවසේ දෙවියන් වහන්සේ ලෑස්ති වෙලා ඉන්නවා වටිනාකමක් මේ ජීවිතයට දෙන්න. එකම දේ තමයි යේසුස් වහන්සේ කිව්වා වගේ ලෙහාගෙන එන්න කිව්වා ඒ බූරුවව. ඒකට හේතුව ඒ බූරුව ගැට ගහලා තිබුණා ලෝකයට. අද අපි ලෝකයට ගැට ගහලා නම් අපි කියමු ස්වාමීනි මාව ලෙහාගෙන අරන් ගිහිල්ලා පාවිච්චි කරා. මං කැමති ඔබ වහන්සේගේ වාජනයක් වෙන්න. මං කැමති ඔබ වහන්සේව මගේ පිට උඩ තියාගෙන ලෝකේ වටේ හරියන්න. අපි එහෙම යටත් වුණොත් දෙවියන් වහන්සේ අපිව උසස් කරනවා. හැබැයි උසස් වෙන්න බලාගෙන යටත් වෙන්න එපා. යටත් වෙන්න දෙවියන් වහන්සේ අපිට කියන නිසා. උන්වහන්සේ යටහත් නිසා. මේ සර්ව බලධාරී මුළු විශ්වයේම අධිපති වූ දෙවියන් වහන්සේ මිනිස්සෙක් විදියට එන්න තරම් යටත් වුණා නම් අපි අද යටත් වෙමු උන්වහන්සේගේ හස්තයට. ස්වාමිනී මෙන්න ඔබ වහන්සේට ස්වාමිනී අපි බාර වෙනවා කැප වෙනවා. අපි වාරම් පාවිච්චි කරන්න ස්වාමිනී. අපි සූදානම් ස්වාමිනී. සමහර විට ස්වාමිනී අපි මේ ලෝකයේ දේවල් වලට යට ගහලා බැඳලා ඇති ස්වාමිනී. දෙව් පියාණනි අපිව ස්වාමිනී ලෙහන්න යේසුනි අපිව ලෙහාගෙන අරන් ගිහිල්ලා පාවිච්චි කරන්න ඔබ වහන්සේගේ ක්‍රියාවට. ස්වාමිනී මෙන්න මේ නත්තල් කාලේ ඔබ වහන්සේගේ උපත සමරන මේ කාලයේදී ස්වාමිනී ඔබ වහන්සේ පාවිච්චි කරන්න පුළුවන් වාජනයක් වෙන්න අපිට උපකාර කරනවා. සියලු ගෞරවය සියලු මහිම ඔබ වහන්සේටම අයිති. ඒ නිසා අපි ඔබ වහන්සේටම දෙනවා ස්වාමී. යේසුස් වහන්සේගේ නාමයෙන්.